සීගිරි රාජධානියට නොදෙවනි වූ කලාත්මක අතින් සුවිශේෂී වූ අනගි භවනීය උරුමයක් ලෙසින් ලොව ප්‍රසිද්ධ යාපහුව රාජධානිය පිළිබඳවයි අද සිව්හෙළ උරුමය සොයා අපි පියමන් කරන්න. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞඩ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. ශ්‍රී ලංකාවේ අතීත රාජධානි අතර සුවිශේෂී ආරක්ෂක මූලස්ථානයක් මෙන්ම කලාත්මක අගයකින්ද යුතු රාජධානියක් ලෙස යාපහුව රාජධානිය අපට හැඳින්විය හැකි. දඹදිව යුගයෙන් පසු ලංකාවේ පාලන මධ්‍යස්ථානය බවට පත් වූයේ මෙම යාපහුව රාජධානියයි. මෙම යාපහුව රාජධානියේ පාලකයා වූයේ පළමුවන බූණකබාහු රජතුමාය. ඒ ක්‍රිස්තු වර්ෂ 1272ත් 1284ත් යන කාල සීමාවේදීය. කාලිංග මාග ආක්‍රමණයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස ස්වභාවික පර්වතයක් කේන්ද්‍ර කරගනිමින් මේ අනිග්භවනීය රාජධානිය ගොඩනංවන ලදී. යාපහුව වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති අලංකාර හා විස්මිත ගල් සෝපාන පන්තිය නිසාය. මෙය සීගිරියට සමානකම් දක්වන අතර ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඉතා බැවුම් සහිතව නිර්මාණය කර ඇත. එහි ඇති කැටයම් අතර සිංහ රූප, වාමන රූප හා විවිධ නර්තන දර්ශනයන්ද දැකගත හැකිය. යාපහුව සිංහයා යනු ලාංකීය කලාවේ සුවිශේෂී සංකේතයකි. යාපහුව රාජධානිය පැවති සමයේ රාජ්‍යත්වයේ සංකේතය වූ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර යාපහුව පර්වතය මධ්‍යයේ දළදා මාලිගයක් ඉදිකර තිබූ. රාජධානියේ ප්‍රධානතම වගකීම වූයේ දන්තධාතුන් වහන්සේ විදේශීය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂා කර ගැනීමය. පළවන බූණකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයටගත් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය ආක්‍රමණිකයින් යාපහුව ආක්‍රමණය කළහ. ඔවුන් එහි තිබූ දන්තධාතුන් වහන්සේ පවා ඉන්දියාවට රැගෙන ගිය අතර පසුව තෙවන පරාක්‍රමබාහු රජුගේ නැවත ලංකාවට වැඩම කරවන ලදී. යාපහුව පර්වතයේ ඇති සෝපාන පන්තිය අසල පිහිටි කැටයම් ලාංකීය ගල් කැටයම් කලාවේ ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකේ. යාපහුවේ සිංහයා ලෙස සැලකෙන අනගභවනීය නිර්මාණය ලංකාවේ අනෙකුත් ස්ථානවල දක්නට ලැබෙන සිංහ රූපවලට වඩා අතිශයින් වෙනස් වේ. චීන හෝ විදේශ ආభాෂයක් පෙන්눔 කරන අභිමානවත් හා ජීවමාන පෙනුමක් මෙහි ඇත. සෝපාන පන්තියේ දෙපස ඇති ගල් පුවරුවල බෙරවයන්නන්, නලා පිඹින්නන් හා නර්තනයේ යෙදෙන කාන්තාවන්ගෙන් ඉතා සියුම් රූප මෙහි නෙලා ඇත. මෙයින් එකල පැවති උසස් සංස්කෘතිය මැනවින් පිළිබිඹු වේ. එසේම දොරටුවට ඉහළින් ඇති ගජලක්ෂ්මී කැටයම සුවිශේෂී කැටයමක් වේ. එමගින් සෞභාග්‍ය නිරූපණය වන බව විද්වතුන්ගේ අදහසයි. එසේම යාපහුවේ තිබී හමු වූ විසිතුරු ගල් කවුළු ලංකාවේ වෙනත් කිසිම තැනකින් දක්නට නොලැබෙන තරම් අලංකාරයකින් යුක්ත වේ. මෙයින් එකක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තබා ඇත. සීගිරිය මෙන්ම යාපහුව නිර්මාණය කර ඇත්තේ සතුරකුට ලෙහෙසියෙන් ළඟා විය නොහැකි ආරක්ෂක බලකොටුවක් ලෙසයි. අඩි 300ක් පමණ උස ඇති දැවැන්ත පර්වතයක ස්වභාවික ආරක්ෂක බලකොටුවක් ලෙස මෙය නිර්මාණය වී ඇත. පර්වතය වටා ඇතුළු නුවර හා පිට නුවර ලෙස කොටස් දෙකක් තිබූ අතර ඒවා ආරක්ෂා කිරීමට දිය අගල් දෙකක් හා පස්පීලි යොදා තිබුණි. යාපහුවේ පියකට පෙළ නිර්මාණය කර ඇත්තේ ඉතාමත් බැවුම් සහිතවය. සතුරෙකුට වේගයෙන් ඉහළට පැමිණිය නොහැකි අතර
ඉහළ සිටින සෙබළුන්ට පහසුවෙන් ගල් රෝල් කර හෝ වෙනත් ආයුධ භාවිතා කර සතුරා මැඩ පැවැත්විය හැකි ලෙස මේවා නිර්මාණය කර ඇත. පර්වතයේ මුදුනේ සිට සතපුම් ගණනාවක් ඈතට යනතුරු නිරීක්ෂණය කළ හැකි අතර සතුරු ආක්‍රමණයක් කලින් හඳුනා ගැනීමට එය මහත් පිටුවහලක් විය. සැබවින්ම යාපහුව යනු හුදෙක් බලකොටුවක් පමණක් නොව එකල පැවති දියුණු විදේශ සම්බන්ධතා පිළිබඳ සාක්ෂි අපට ලැබෙන සුවිශේෂී ස්ථානයකි.